හෙලෝ කොහොමද කට්ටියට මම පසියා. ඉතින් ඔයගොල්ලන්ට මම හිතුවා පොඩි වෙනසක් කරන්න මේ channel එකෙන්. මොකද කියලා කිව්වොත් ලංකාවේ ගොඩාක් ලොකු මාෆියා යන online business කියයි ෆෝන් එකෙන් සල්ලි වහන්නේ. මෙහෙමයි i8 පෙන්වනවා සමහරු BMW පෙන්වනවා අලුතෙන් ගත්ත ෆෝන් පෙන්වනවා. ඉතින් මේවා විශ්වාස කරලා ඔයාලත් මේ කෝස් වලට යනවා. ඉතින් මේ කෝස් වලට ගිහලා කොහොමද ගොඩ යන්නේ? මේවා කරලා තේරුමක් තියනවාද? මේ දේවල් තමයි මම මේ channel එකෙන් කතා කරන්නේ. ඊට අමතරව විශේෂයෙන්ම මම ඇත්ත කතා කරනවා මේ channel එකෙන්. ඒ කියන්නේ කොහොමද online සල්ලි earn කරන්නේ? YouTube කරලා සාර්ථක වෙන්නේ කොහොමද? මම ඕන තරම් දන්නවා YouTube කරලා සාර්ථක වෙන විදිහේ සෑම දෙයක්ම ඔයගොල්ලන්ට A to Z කියා දෙනවා. ඊට අමතරව විශේෂම දේ තමයි කට්ටිය 1000ක් එක්කෙනෙක් දෙන්නෙක් 100ක් නෙමෙයි කට්ටිය 1000ක් ගොඩ දානවා මාස ඉන්කම් එක රුපියල් ලක්ෂයකට වඩා වැඩියෙන්. හරි විදිහට මම online earn කරන්න පුළුවන් site ගැන, trading ගැන, binary ගැන ඉතින් ගොඩක් දේවල් ඔයගොල්ලන්ට මම මේ වීඩියෝ එකේ නෙමෙයි මේ channel එකේ ඉදිරියට දාන්න. ඒක නිසා අනිවාර්යෙන් පසියත් එක්ක රැඳී සිටින්නේ. එහෙනම් අපි බලමු කොහොමද මම ගේම් ගාලා මුදල් earn කරන්න කියලා. ඉතින් ගොඩක් කට්ටිය හිතනවා ට්‍රේඩින් කියන්නේ බයිනෑන්ස් විතරයි කියලා. ඉතින් මොකද ගොඩක් කට්ටිය ඔලුවට දාලා තියෙන්නේ ඒකනේ. ඉතින් ට්‍රේඩින් කියන්නේ බයිනෑන්ස් විතරක් නෙවෙයි. ඕන තරම් ට්‍රේඩින් කරන්න පුළුවන් platform තියෙනවා. හරිද? ඉතින් ඒක නිසා ගොඩක් කට්ටිය මම උනත් බයිනෑන්ස් ගන්න exchange එකක් විදිහට විතරයි. ඒ කියන්නේ කො ඉන්වෙස්ට් කරන්න එහෙම නැත්නම් සල්ලි withdraw කරන්න P2P buy කරන්න ඒ වගේ shell වලට ඒ වගේ දේවල් වලට තමයි මම බයිනෑන්ස් use කරන්නේ. මම විතර නෙවෙයි. ගොඩාක් කට්ටිය එහෙම තමයි කරන්නේ. හරිද? ඉතින් පොඩි දෙයක් මම ඔයගොල්ලන්ට කියන්නම්. ඉතින් බයිනෑන්ස් කියන දේ මම මීට දැනගෙන අවුරුදු 4කටත් වඩා වැඩි. හරිද? ඒකට සාමාන්‍යයෙන් මම බයිනෑන්ස් හොඳට ෆලෝ කරලා තියෙනවා. හොඳට ලොස් වෙලා තියෙනවා. හොඳට ප්‍රොෆිට් කරලා තියෙනවා. ඉතින් මම නෑ කියන්නේ නෑ. හැබැයි මෙව්වා එකපාර බෑ. හරිද? ඔය කට්ටිය කියනා වගේ මාසෙන් දෙකකින් USDT 100ක් 200ක් ලක්ෂයක් දෙකක් තියාගෙන මේ දේවල් කරන්න බෑ. මොකද ඔයා ආදුනිකයි. කියනවා මේවා ගැන කිසිම දෙයක් දන්නේ නැතුවනේ ඉතින් කෝස් එකකට යන්නේ. හරිද? ඉතින් කිසිම දෙයක් දන්නේ නැති කෙනෙකුට අනිවාර්යෙන් මේකෙන් ගොඩ එන්න අමාරුයි. හරිද? ඒක අනිවාර්යෙන් ඔයගොල්ලෝ ඔළුවේ මතක තියාගන්න. ඔයගොල්ලෝ බයිනෑන්ස් කෝස් එකකට ගියා කියලා normal knowledge එකක් හම්බෙන්නේ. ඒක ගැන සාමාන්‍ය සරලව හැඳින්වීමක් වගේ දෙයක් තමයි හම්බෙන්නේ. හරිද? ඒක ගැන වීඩියෝ මම ඉදිරියට කතා කරන්නම්. ඒවා මම මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ නැහැ. ඉතින් ඔයගොල්ලෝ ඔළුවේ තියාගන්න මම අර අවුරුදු ගාණක් කරලත් මට පුළුවන් 120ක් විතරක් 120ක් වගේ තමයි මට පුළුවන් ওই බයිනෑන්ස් ට්‍රේඩින් ගැන. හරිද? ඊට වඩා මේකේ ගොඩාක් තියෙනවා. ඉතින් ඒවා හිතන තරම් ලේසි නෑ. සල්ලි ඕනේ, දැනුම ඕනේ, ගොඩක් දේවල් එක තමයි මේවා යන්නේ. හරිද? ඉතින් ඔයා කෝස් එකක් කරන්නෙත් කාගෙන් හරි ණයට සල්ලි ඉල්ලන් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මොන හරි කරලා සල්ලි හොයාගෙන තමයි කෝස් එකට ජොයින් වෙන්නේ. ඉතින් ගොඩක් කට්ටිය රටවල් වල ඉන්න කට්ටිය මට කතා කරලා කියනවා මගේ පුතාව දැම්මා මෙහෙමයි අන්තිමට උන දෙයක් නෑ. ඉතින් මගේ දන්න යාළුවෝ ඕන තරම් මේ කෝස් වලට අහු වෙලා තියෙනවා. ඉතින් මම ඉදිරියට ඒව ගැන කතා කරන්නම්. මොකද මේ වීඩියෝ එකේ ඒක ගැන කතා කරොත් වෙන්නේ මොකද්ද? වීඩියෝ එක දික් වෙන එක විතරයි. හරිද? ඉතින් ඔයගොල්ලෝ අනිවාර්යෙන් ඔළුවේ මතක තියාගන්න. පස්සියා අවුරුදු 4ක් විතර බයිනෑන්ස් කරලත් මට පුළුවන් 130ක් විතරයි. එතකොට ඔයා කිසිම දෙයක් දන්නේ නැතුව කාගේ හරි යටතට ගිහිල්ලා යා කියන දෙයක් අහගෙන හිටියා කියලා ඔයා ට්‍රේඩ් කරන්න පුළුවන් වුණාද? බෑ. ඉතින් සාමාන්‍ය normal knowledge එකක් එනවා. හරිද? ඉතින් ගොඩක් කට්ටිය profit card profit එක අද profit එක කී දානවා. හරිද? ඉතින් ඒ වගේ හොඳට බලන්න USDT 5ක් 10ක් දාලා USDT එකක්වත් නැහැ profit එක. බිඳුවයි ගාණක් කරලා පෙන්නනවා. ඉතින් සමහර කට්ටිය USDT 50 100ක් දාගෙන ප්‍රොෆිට් එක දවසේ ආදායම රුපියල් 3000 5000 කියනවා. හරි USDT සිග්නල් එකට සමහරක් හරියන සිග්නල් එකට ට්‍රේඩ් එකක් දැම්මොත් USDT 10ක් 15ක් ප්‍රොෆිට් එනවා. ඉතින් හරිද? එතකොට ඒක තමයි කියන්නේ දවස් ඉන්කම් එක මම හෙව්වා කියලා එහෙමයි මෙහෙමයි බ්ලා බ්ලා සීන් ගොතනවා. ඉතින් ඔයගොල්ලන්ට කියන්න තියෙන්නේ පස්සිය මෙච්චර කාල ට්‍රේඩින් කරලා දන්නේ 120 30ක් විතරයි. එතකොට ඔයගොල්ලෝ මාසයක් ට්‍රේඩ් කරා කියලා ඔයාට අර දැනුම එන්නේ නැහැ. ඒ වගේ මේවට සල්ලි බර යට වෙනවා. මේවා ගැන විස්තරයෙන් මම ඉදිරියට කියන්නම්. ඉතින් ඔයගොල්ලන්ට කියන්න තියෙන්නේ ඔයගොල්ලෝ කෝස් එකකට යන්න ආසාවෙන් හිතන් ඉන්නවනේ කෝස් එකට යන්න එපා. එච්චරයි. කැමති නම් ඵලයල්ලා. කැමති නම් කියලා ගනින්න. මට ඒක අදාළත්වයක් නැහැ. තවත් දෙයක් කියන්න ඕනේ. ඉතින් ගොඩක් කට්ටිය අලුතෙන් BMW ගත්තා, i8 ගත්තා, ඊට අමතරව අලුතෙන් ෆෝන් එකක් ගත්තා. මම කෙල්ලෙක් විදියට තනියම වයස 21කින් 22කින් Apple 16 Pro Max එකක් ගත්තා 15 ගත්තා කියනවා. ඉතින් මේ වීඩියෝ එක බලනවා ඔයගොල්ලොත් ආසයි මේ වගේ දේවල් ගන්න. හැබැයි අර කියන තරම් ඉක්මනට නෑ. ඉතින් මම පොඩි දෙයක් කියන්නම්. මට මේ මගේ මේ හැපැත්තේ මල්ලි කෙනෙක් ඉතින් එයත් ඒ කෝස් එකකට රැවටිලා සීන් එකක් ගිහිල්ලා අන්තිමට කෝස් එකේ උරුණාට පස්සේ කියලා තියෙන්නේ මේක යාට විතරක් නෙමෙයි මේ වීඩියෝ බලන්න ඔයාටත් කියලා ඇති. හරිද? ඉතින් ඔයා මේවා එළියට කියන්න එපා. රුපියල් 4 මම නම් මෙන්ෂන් කරන්නේ නැහැ. මට අදාළත්වයක් නැහැනේ. ඔයා එක්කෙනෙක් ජොයින් කරන එයාගෙන් රුපියල් 4000 ගානේ ඔයාට දෙන්නම්. එහෙම කොමිසියෙන් තමයි යන්නේ. ඉතින් ඔයාටත් එහෙම කියලා ඇති. ඔයගොල්ලෝ අනිවාර්යෙන් බය නැතුව මේ වීඩියෝ පල්ලෙහෙන් කමෙන්ට් දාගෙන යන්න. ඔය පෝස්ට් කරපු සෙට් එක ඉතින් අපිට දැනගන්න පුළුවන් ඒ කොහොමද විස්තර කියලා. ඉතින් මම කියන්නේ කෝස් එකක් කරා කියලා ගේමක් ගන්න පුළුවන් කට්ටියත් ඇති නැති කට්ටියත් ඇති. හැබැයි මේකට කෝස් එකක් කරන්න ඕනෙම නැහැ. එච්චරයි. හරිද? ඉතින් මම අද ඔයගොල්ලන්ට කියලා දෙනවා මේ වීඩියෝ එකෙන් කොහොමද ගේම් ගාලා සල්ලි හොයන්නේ. ඉතින් මීට වඩා ලේසි ක්‍රම තියෙනවා, අමාරු ක්‍රම තියෙනවා, සල්ලි වේදම් කරලා කරන ට්‍රේඩින් තියෙනවා. ඉතින් ඒ වගේ ගොඩාක් දේවල් තියෙනවා. හරිද? හැබැයි මම කියා දෙන්නේ අද ලේසියෙන්ම ගේම් ගාලා සල්ලි හොයන්න පුළුවන් විදියක්. ඉතින් මේක කැමති කට්ටිය කරන්න කැමති නැති කට්ටිය කරන්න එපා. හැබැයි මේක සාර්ථක ක්‍රමයක්. ඉතින් මේක හරියට කරොත් සාමාන්‍යයෙන්
දවසට රුපියල් 3000ක් හොයනවා. දවස් 30ක් ගෙවුවොත් සාමාන්‍යයෙන් ඔයාලා රුපියල් 90000ක් ලක්ෂයකට වඩා වැඩි ඉන්කම් එකක් අනිවාර්යෙන් යන්න පුළුවන්. ඊට සමහරක් විට දවසෙන් දෙකෙන් රුපියල් ලක්ෂයක් දෙකක් හොයන්න පුළුවන්. ඉතින් මේ වගේ ගොඩාක් සල්ලියක් හොයන්න පුළුවන් මේ දේවල් හරියට කරොත්. ඉතින් මම ඔයගොල්ලන්ට අද normal site එකක් ගැන කියා දෙනවා. මොකද ඔයගොල්ලෝ ගොඩක් දෙනෙක් අහපු නිසා ගේම් ගාලා සල්ලි හොයන විදිය. ඉතින් මේක අනිවාර්යෙන් කැමති කට්ටිය කරන්න. ඉතින් මම ඔයගොල්ලන්ට මේකේ account එකක් හදන්නේ කොහොමද? මේකට සල්ලි දාන්නේ කොහොමද? මේකේ game play කරන්නේ කොහොමද? කොහොමද මේකේ සල්ලි withdraw කරන්නේ? ඒ දේවල් ටික මම A to Z ඔයගොල්ලන්ට කියා දෙනවා. ඒ වගේම මමත් යම් කිසි ඔයගොල්ලොත් එක්ක account එකක් හදලා ඒ account එකට සල්ලි දාලා ප්ලේ කරලා පෙන්නනවා. සල්ලි ගන්න විදිය පෙන්නනවා. ඉතින් මේ දේවල් හරි විදියට කරොත් අනිවාර්යෙන් ඔයගොල්ලෝ ගොඩ යනවාමයි. ඉතින් ඒක මට අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. ඒක නිසා අනිවාර්යෙන් ඔයගොල්ලෝ මේ වීඩියෝ කියවන්නකම් බලන්න. ඉතින් මම පළවෙනියට මේ වගේ වීඩියෝ එකක් දාන්න හේතුව තමයි මේ ගේම් ප්ලේ කරලා සල්ලි හොයන්න ගොඩක් දෙනෙක් දන්නේ නැතුවනේ. ඉතින් ට්‍රේඩින් කියන දේ දන්නේ නැතුව තමයි මේ වීඩියෝ එක බලන්න. ඉතින් ට්‍රේඩින් කියලා දන්නේ නැති දෙනෙකුට මම බයිනරි ගැනවත් මොකක් හරි ට්‍රේඩින් සයිට් එකක් ගැනවත් eBay ගැනවත් කියා දුන්නා කියලා ඔයගොල්ලන්ට තේරෙන්නේ නැහැ. මොකද ඒවට යට කරන්න ගොඩාක් ලොකු මුදලක් ඕනේ. ඉතින් මේක සාමාන්‍යයෙන් ඔයගොල්ලෝගේ අතේ තියෙන රුපියල් 500ක් 1000ක් 2000ක් කැමති ගාණක් දාලා ප්ලේ කරලා ඔයගොල්ලන්ට ලොකු ඉන්කම් එකක් ගන්න පුළුවන්. ඉතින් මේ වර්නිත් සයිට් වගේ නෙමෙයි ලොස් නැහැ. සාමාන්‍යයෙන් ප්‍රොෆිට් එකක් ගන්න පුළුවන්. ඒක නිසා ඔයගොල්ලෝ අනිවාර්යෙන් මේ වීඩියෝ එක ඉවරනකම් බලන්න. ඉතින් සමහරක් කට්ටිය ටිපර් වෙන්න පුළුවන්. ඕවා අපි දන්නවා කියලා. ඉතින් දන්නවනම් ඔයාලා පාඩුවේ ඉන්න. හරිද? එච්චරයි. මේක මම දාන්නේ ගොඩක්ම විශේෂයෙන්ම කිසිම දෙයක් දන්නේ නැති කට්ටිය වෙනුවෙන්. මොකද ඒගොල්ලන්ට මේක දවසේ ඉන්කම් රුපියල් 5000 10000 15000 ලක්ෂයක් වෙන්න පුළුවන්. ඒක ලොකු දෙයක් නිසා තමයි මම මේක වීඩියෝ එක දාන්නේ. ඉතින් අනිවාර්යෙන් මම ඔයගොල්ලන්ට කියන්නේ අනිවාර්යෙන් ඔයගොල්ලෝ කරන්න. ඔයගොල්ලන්ට අනිවාර්යෙන් සාර්ථක වෙන්න පුළුවන්. මොකක් හරි ගැටලුවක් આવත් අනිවාර්යෙන් මම ඔයගොල්ලන්ට A to Z help කරනවා. ඉතින් මම ඉදිරියට ඔයගොල්ලන්ට ට්‍රේඩින් කරන විදිය ඒ සෑම දෙයක්ම කියා දෙනවා. YouTube කරලා සාර්ථක වෙන්නේ කොහොමද? පොඩක් වෙන්නේ කොහොමද? මේ හැම දෙයක්ම ඔයගොල්ලන්ට කියා දෙන්නම්. ඉතින් මම ඔයගොල්ලන්ට දාන්නේ මේ සරලව සල්ලි හොයන්න පුළුවන් විදියක්. ඉතින් මේක වයස් ભેදයක් නැතුව හැමෝටම කරන්න පුළුවන්. ඉස්කෝලේ ගියත් පෙර පාසල් ගියත් ඔයාලට සාමාන්‍ය ෆෝන් එක ඔබන්න පුළුවන් නම් මේ දේවල් කරන්න පුළුවන්. පොඩි පොඩි ගේම් ප්ලේ කරලා සල්ලි හොයන්න තියෙන්නේ. ඉතින් ඔයාලා රට හිටියත් ඔයාලට මේ දේ කරන්න පුළුවන්. ඉතින් මේක වගේ තවත් ඇප් තියෙනවා. ඉතින් ඒ වගේ ප්ලේ කරලා ලොස් වෙලා හිටියත් මේක එහෙම නැහැ. මේක අලුත් නිසා ඔයගොල්ලෝ ගොඩක් ලොකු ප්‍රොෆිට් එකක් ගන්න පුළුවන්. ඒක නිසා ඔයගොල්ලෝ හැමෝම අනිවාර්යෙන් මේ දේ කරන්න. ඉතින් අපි බලමු කොහොමද පසියා ගේම් ගාලා මුදල් earn කරන්නේ. ඊට කලින් කියන්න ඕනේ ඔයගොල්ලෝ හිතයි අපිට බැරි වෙයි කියලා. හැබැයි මේ අලුත මේ ඕන තරම් මම කියා දීලා තියෙනවා. මම එක දෙයක් කියන්නම් උදාහරණයක් විදිහට. ඉතින් මේ අලුත මගේ යාළුවෝ දෙන්නෙක් ආවා. ආවට පස්සේ මම මේක ගැන පොඩ්ඩක් හිටියෙන් කියා දුන්නා. නෝමල් පොඩි දෙයක් කියා දීලා මගේ මැෂින් එකෙන් මම මැච් එකක් දෙයක් ගහලා සල්ලි ඔට්ටුවක් දැම්මා. අපිට දාට අවශ්‍ය මුදල් මම එකෙන් හොයාගත්ත ඒවලෙම. ඉතින් අර ගොල්ලොන්ටත් කියා දීලා එක්කෙනෙකුට රුපියල් 1000ක් දාලා දුන්නා. අනිත් එක්කෙනෙකුට 1500ක් දාලා දුන්නා. හැබැයි මම නෝමල් දෙයක් කියා දුන්නේ. එතකොට ඒගොල්ලෝ ගෙදර යද්දි රෑ 12ට විතර ඇති. ඊට පස්සේ මට පාන්දර කෝල් කරලා කියනවා මම මේ වගේ ගාණක් කෙවුවා මේ වගේ ගාණක් කෙවුවා කියලා. මං ඉතින් බොරු කියන්න එපා කියලා මම මොකද පාන්දර 5යි ගාණට කෝල් එක ආන්සුනේ කනාවටද කොහෙද ආන්සුනේ බලද්දි උන් 6යි ගාණට ගේ ඉස්සරහා 6යි ගාණට ගේ ඉස්සරහා තියෙන අරකට සල්ලි දාපු විදිය විතරනේ මං කියා දුන්නේ. සල්ලි දාන විදිය විතරයි. සල්ලි ගන්න විදියක්වත් කිසිම දෙයක් කියා දුන්නේ නැහැ. ඉතින් උන් ගෙදරට ඇවිල්ලා බලද්දි මම ෆෝන් එක බලද්දි ඒගොල්ලෝගේ ෆෝන් වල එක 80000 ගාණක් තිබ්බා අනිත් එක තිබ්බා 150000කට වඩා. මං ඒ දේ එවලෙන් විත්ඩ්‍රෝ කරලා ඒගොල්ලෝගේ අතට දුන්නා. ඉතින් මට යම් කිසි ගාණක් දුන්නේ ඒව වැඩක් නැහැ. ඉතින් මං කියන්නේ අර කිසිම දෙයක් දන්නේ නැති කෙනෙකුට නම් මේකෙන් ගොඩ යන්න පුළුවන්. ඒක ඒගොල්ලෝ ඔළුවේ තියාගන්න එච්චරයි. එහෙනම් අපි බලමු කොහොමද සල්ලි හොයන්නේ ගේම් ගහලා කියලා. ගේම් ගාලා සල්ලි හොයමු වීඩියෝ එක මම මගේ වෙනත් channel එකක තමයි අප්ලෝඩ් කරලා තියෙන්නේ. මෙන්න මේ ගේම් ගාලා සල්ලි හොයමු කියලා මම අලුතෙන් channel එකක් create කරා. එහෙම කරන්න හේතුව තමයි කලින් මම මේ වීඩියෝ එක මේ channel එකේ අප්ලෝඩ් කරා. අප්ලෝඩ් කරාට ඒ වීඩියෝ එකට ගයිඩ්ලයින් එකක් කරනකොට බලා ගන්න පුළුවන්. ඉතින් views 7000කට වඩා ගිහින් තියෙනවා. ඉතින් ඒකට යන link එක පළවෙනි comment එක වගේම description එකේ තියෙන ඔයගොල්ලෝ පළවෙනි comment එක check කරන්න. check කරාට පස්සේ ඔයගොල්ලන්ට link එකක් එයි. link එක ඔබන්න. ඒ link එක ඔබපු ගමන් මෙන්න මේ channel එකේ වීඩියෝ එකක් අප්ලෝඩ් කරලා තියෙයි. මේ වීඩියෝ ඔයගොල්ලෝ බලද්දී ඔයගොල්ලෝ හැමෝම අනිවාර්යෙන් මේ channel එක subscribe කරන්න. එහෙනම් අපි හැමෝම අනිවාර්යෙන් ගේම් ගහලා ගොඩ යමු.